අපේ කියලා වැඩක් නෑ. ඊයේ මම දානේ ගෙදරට ගියානේ මං ඔයාලව දැක්කා. කා එක්කද ආවේ? යයිටද? නෑ අපි නම් අපේ කට්ටියම ආවේ. අපේ පුතාලා 3 දෙනයි මායි අපේ එක්කෙනයි මල්ලිගේ පවුලේ මල්ලි නංගි දුවයි නංගිගේ පවුලෙන් දරුවෝ දෙන්නයි මහත්තයයි අපේ අම්මයි ආවේ. ඔව් කට්ටියම ආව වෑන් එක නැගලා දානේ ගෙදරක් නැති. ආවා ඉතින්. ඔව් අපේ අම්මා තමයි ඉස්සෙල්ලාම බෙදන් කෑවේ. මේ ඔයා කියන්නේ අනේ අපි නම් එහෙම ඊ කන්නේ නෑ. අර තිබ්බා සුනීතාගේ ළමයාගේ බොත් එක මෙන්න. කියලා වැඩක් නෑ මම කොහොමද ඔය දානේ ගෙවල් වල ගියාම පොඩ්ඩක් බලනවා මම. මන් දැක්කා අර එහා ගෙදර නෙමෙයි එහා ගෙදර කෙනා නෙමෙයි පල්ලෙහා ගෙදර. ඒ ගෙදරට පල්ලෙහා ගෙදර ඉන්නේ කාන්ති කියලානේ. එතුවා බත් මෙන්න බත් එක සයිස් එක හිනට එතුවා. මම නම් අපේ හැමෝටම කිව්වා එක ගාන එක්කෙනෙක් බැඳ ගන්නට එක ගානේ එක්කෙනෙකුට එකයිනේ. දැන් අපෙන් ගියේ එතකොට බැලුවොත් අපේ පවුලෙන් 3යි මායි 5යි. හරිද? 5යි. ඒවල එතකොට 5 දෙනා එක ගානේ බැඳත් අනේ බත් මුල් 5යිනේ. ඉතින් ඔහොම අපේ නංගිලේ පවුලේ මල්ලිලේ පවුලේ අම්මයි ඔහොම බැඳගත්තාම ඉතින් පොඩි බත් මුල් 20ක් 25ක් විතර තමයි බැඳුනේ. ඉතින් මේ ඉතින් එකම පවුලට නෙමෙයිනේ කැඩලා යනවනේ. ඊට පස්සේ මේ මොන් දැක්ක බොඳිනවා. ඊට පස්සේ ඔයාලා මොනවද කෙනෙක්චි මේ දානේ ගෙදරට? ඔව්ව මොකටද දාන්නේ හැමෝගෙම හම්බෙන්නේ අපි නම් දැන් අපි ඔය කට්ටියම ගිහින් ගෙනිච්ච සීනි කිලෝ 2යි. අපි වෑන් එකේ ගියේ දෙවියන් ජීවිල්ල හැදියා කිය ඔච්චර කට්ටියකට සීනි කිලෝ 2යි ගෙනිච්චේ. කිරි පැණියනේ හැමෝම ගේනවා කිරි හට්ටි. ඉතින් මේ සීනි ගෙනිච්ච අපි මේ උනාට මම හිටියා හමුද්‍රෝ කොයි වෙලේද බණ ඉවර කරන්න කියලා. ඉතින් ඇයි අනේ රැට කන්නේත් නැතුව ඔගෙන් කඩ බලන්න එන්නේ. ඔව් අපේ ළමයිනුත් එහෙමයි. ලොකු ළමයා මේ වගේම අපේ මැද ළමයාට මද්දුට හොඳටම කේන්ති ගිහින් ඒ කණ්ඩ ප්‍රමාදයි කියලා කැම දෙන්න ප්‍රමාදයි කියලා හොඳට මම බයේ හිටියේ අනේ. ඔව් ඉතින් අනේ ඔහොම සෙනග බැඳන් යද්දි මාත් බැලුවා දැන් අපි නම් එක එකනේ සමහරු දෙක තුන කාලා. ඔව් ඒ කියන්නේ දැන් අපි නම් කට්ටියම ගිහින් යන්නේ කෑවේ කාලා බැලන්. අපි සමහරු මේ ඇවිදින් නැහැ ගෙදර ඉන්න අයට බැලන් යනවා. ඔව් අනේ කියලා වැඩක් නෑ. ඔව් මට මම ඔවට නේ කැමති නැද්ද මම ඔය අතුපතු ගන්න එහෙමත් උදව් කරන්න ගියා. ඒවට හරියන්න තමයි මම කෑවේ. ඇත්තමයි. එයාලට සෙට්ටියක් දිනම් හරි විලෝප කරා. මම දැක්කා අයිස් ක්‍රීම් මෙහෙම ෆ්‍රිජ් එකේ පිළිලා තිබ්බේ නෑ වැඩිය. මම නම් ඔක්කොම කන්න කලින් සුටුස් කාලා බත් ටික කෑව විතර අයිස් ක්‍රීම් කෑවා. කිරි පැණිත් කෑවා. වටලප්පනුත් කෑවා. අර තිබ්බ ජෙලි එකකුත් කෑවා. නැත්තම් බෑනේ. ඔව් අනේ අපේ ඉතින් අර එහෙම ඇවිල්ලා උදව් කරලා බේව කළානේ බඩගින්න ඉන්නේ. ඔව් ඊට පස්සේ කොහොම හරි කාපු ගමම වගේ අනේ රෑ වුණානේ අපි ගියා. ඔව් කාපු ගමම වගේ ගියා. හෝල් එක. මේ ලොකු පුතානේ. හෙලෝ. ඔව් මං ගෙදර නෙමෙයි කියන්නකො මම මේ අන්තිලේ ඉහට පොඩ්ඩක් ආව කතා කරලා යන්න. අයියෝ අර දානේ ගෙදරින් ගෙනාපු හොදිය හැමදේම රත් කරලා තියෙනවා කණ්ඩ. මම කියලා අමුතුවෙන් හදුනේ තව සති දෙකකට විතර හොදි જાති ගෙදර පිළිලා. එහෙන් ගෙනාපු ඒව කණ්ඩ. කොහොමද මං එන්න තව පැයක් දෙකක් යනවා. හරි උත්සන්නයි.
මොකද්ද? පන්සලේ හාමුදුරුවෝ දාන වලින් යවනවා කිව්වනම් ඒවා තියන්න ෆ්‍රිජ් එකේ. මං තියන්න. අපේ පුතා චුට්ටක් ඔය හාමුදුරුවෙක් ඉතින් කතා බහ කරලා ඉන්නවනේ. හාමුදුරුවෝත් කිව්වලු මෙහෙමයි දාන ඉතුරුවා තියෙනවා අරගෙන යන්න කියලා. දැන් මං කිව්වේ ඒ ටිකත් අරන් එන්න කියලා.